Hello Scoops YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මේ programming fundamentals පිළිබඳව කතා කරන video series එකේ 38 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අපිට අපේම කියලා header file එකක් ලියාගන්නේ කොහොමද කියලා. header file එකක් කියන්නේ මේ වගේ එකකට අපි මෙතන include කරලා තියෙනවා stdio කියන header file එක මේ C වල inbuilt වෙන standard output input output header file එක. ඉතින් අපි මෙතර කාලයක් මේ header file විතරයි use කරේ. හැබැයි අපිට සෑහෙන ප්‍රමාණයක් header files තියෙනවා එක එක වැඩ කරගන්න. ඒව සම්බන්ධ වීඩියෝ එකකුත් මම ඉස්සරහට දාන්නම්. එතකොට ඒ ගැනත් අවබෝධයක් එයි. මම දැන් යන්නේ මේ වගේ include කරගන්න අපිම කොහොමද header file එකක් ලියාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මෙතනට ගිහිල්ලා new file එක select කරන්න. ඊට පස්සේ empty file යන්න. empty file ගිහිල්ලා මෙතන අහනවා file එකක් add කරන්න. ඒක yes දෙන්න. yes දීලා ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන දෙන නම my head කියලා. my head කියලා. ඒකට පස්සේ අපි C project file එකක් නම් අපි .c කියන extension එකෙන් තමයි save කරේ. මෙතන header file එකක් ලියද්දී අපි .h කියන extension එකෙන් තමයි save කරන්නේ. .h දීලා මේක save කරගන්න. සේව් කරගත්තට පස්සේ මේ අර සාමාන්‍ය විදිහට අහනවා ඒකත් ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන header files කියලා මෙච්චර දවසක් අපි වැඩ කරේ මේ source එකත් එක්ක. ඊට පස්සේ මෙතන දැන් header file එක කියලා අර අපි හදපු myhead.h file එක මෙතන පෙන්නනවා. ඒ වගේම මෙතනත් open වෙලා තියෙනවා. මේක මෙතනින් close වුණොත් අදිසියවත් මෙතනට ගිහිල්ලා open කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් බලමු මේ දෙකත් එක්ක කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියලා. මේකටත් ඉස්සෙල්ලාම අර අපි අපේ source file එකේ include කරගත්තා වගේ stdio header file එක add කරගන්න. ඊට පස්සේ මම මේක ලියනවා function එකක්. හරි මම මෙතන ලියන්නම් void say hello. function එක නම say hello. මේකෙන් එන්නේ print කරනවා hello කියන keyword hello කියන string එක display එකේ. හරි ඕක තමයි මගේ header file එක ඇතුලේ තියෙන function එක. හරි ඔහොම තියලා මම යනවා මගේ source file එක ඇතුළට. source file එකට ගිහිල්ලා අපි මේ හදාගත්ත header file එක include කර ගැනීමට අවශ්‍යයි. include කරද්දී මේ අපි කරා වගේම include හැබැයි මෙතනදී මේ ඊතල දෙකින් නෙමෙයි පෙන්වන්නේ මේ ඒක දැම්මම මේ program එක search කරන්නේ මේ code blocks install වෙලා තියෙන default location එකේ තියෙන header files. හැබැයි අපි මේ save කරපු header file එක default location එකේ නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි මේකට දෙන්න ඕනේ double quotation. double quotation දීලා ඒක ඇතුලේ ලියන්න ඕනේ header file එකේ නම මේ විදිහට .h එකත් එක්ක. ඊට පස්සේ semicolon එක දා ගැනීමට අවශ්‍යයි. semicolon එක නම් හරියට මතක නැහැ මට. අපි run කරලා බලමු මේක ප්‍රශ්නයක් එනවද නැද්ද කියලා. නෑ හරි semicolon එක එන්න ඕනේ. හරි සමහර semicolon එක නැතුවත් වැඩ කරන්න ඇති. ප්‍රශ්නයක් නෑ. semicolon එක නැතුවත් වැඩ කරන්න. ඒක ප්‍රශ්න නෑ. semicolon එක දාන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන් double quotation ඇතුලේ දාන්න ඕනේ. මේ වගේ bracket එක ඇතුලේ දැම්මොත් මේක වැඩ කරන්නේ නෑ. හරි දැන් අපි මෙතන ලියාගත්ත header file එක මේ source file එකට include කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ main function එකේ ඉඳන් මේ header file එකේ තියෙන function access කරන්න. දැන් තමයි මේ header file එකේ තියෙන එක function එකයි say hello කියන එක. අපි මේක මෙතන call කරලා බලමු. say hello. ටිකක් type කරන් යද්දි මෙහෙම එනවා කියන්නේ මේක හරියට මේ වෙලා තියෙන්නේ link වෙලා. හරි ඊට පස්සේ මම මේකට semicolon එක දාලා run කරගන්න. හරි run කරාම ඔයගොල්ලන්ට පේනවා මෙතන hello කියලා print වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ include වෙච්ච header file එක ඇතුලේ තිබ්බ function එක call වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි අපිටම කියලා header file එකක් ලියාගැනීමේ කාර්යය සිද්ධ වෙන්නේ. මේක ඇතුලේ ඉතින් අපිට කැමති තරමක් functions ලියාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒක මෙතනින් අපිට අවශ්‍ය ෆයිල් එකේ උඩින් include කරලා ඒ කියන්නේ අපි මේ වගේ header file එක standard input output header file එක include කරනවා වගේම include කරලා අපිට පුළුවන් මේ program එකේ ඒ ටික නැතුව ඒ කියන්නේ මේ function දැන් මෙතන ගොඩක් functions තියෙනවා කියලා හිතුවොත් අපිට
දැන් ඒ ෆංක්ෂන්ස් ටික ඔක්කොම මේ මේන් එක ඇතුළේ ඇක්සස් කරන්න පුළුවන්. හැබැයි මේ source file එකේ ඒ ෆංක්ෂන් නැහැ. ඒ ෆංක්ෂන් ටික තියෙන්නේ header file එකේ. ඉතින් අපිට include කරගත්තාම ලේසියෙන්ම ඒ functions access කිරීමේ හැකියාව තියෙනවා මේ source file එකක ඉඳගෙන. ඉතින් ඒක තමයි මේ header file එක අපි user defined header file එක. ඒ කියන්නේ අපිම හදාගත්ත header file එකක් හදා ගැනීමේ වාසිය වෙන්නේ. හරි ඉතින් ඕක තමයි මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ programming සම්බන්ධ ඉගෙන ගන්න යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මේකට වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම මේක සම්බන්ධයෙන් හෝ previous කරපු මං lesson වල මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් එයා දාලා වීඩියෝ යටින් comment කරන්න. මම අනිවාර්යෙන් ඒවට reply කරන්න සූදානම්. හරි ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.